ලංකාවේ අස්සක් මුල්ලක් නෑරම විශිෂ්ටතම සහ හොඳම ආයතන හොයාගෙන යන මේ ගමනේ ගෝල්ඩ් වයිරල් තුළින් අද අපි හොයාගෙන ආවේ කේක් බයි කවී ආයතනය. දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා අපිත් එක්කම මේ හොඳම දේ ගැන රටටම කියන ගෝල්ඩ් වයිරල්. පාසල් යන කාලයේ පටන්ම පාසල් නිල ඇඳුමින් කේක් නිර්මාණයන් කරමින් ඒ කේක් නිර්මාණ සකසන වීඩියෝ ඔස්සේ සමාජ මාධ්‍ය කළඹපු කේක් බයි කවි ආයතනය අද වෙනකොට අවුරුදු 5ක් වගේ දිගු දුර ගමනක් ඇවිත්. ඒ නිසාමයි ගෝල්ඩ් වයිරල් තුලින් අපි ඇයගේ ආයතනය හොයාගෙන මේ විදියට ආවේ. අද මේ සුහද කතාබහට කේක් බයි කවි ආයතනයේ හිමිකාරිනිය ඒ වගේම කේක් නිර්මාණ ශිල්පිනිය තිහන්සා දෙව්නිත්මි මේ කතාබහට එකතු වෙලා ඉන්න. ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔබව. ආයුබෝවන්. මුලින්ම අපි පැහැදිලි කිරීමක් කරගමු හැමෝම දන්න හැමෝම හොයන කේක් බයි කවි Facebook page එක සහ එම ආයතනය පිළිබඳව. මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා මාව සහ කේක් බයි කවි මගේ ආයතනය සොයාගෙන ගෝල්ඩ් වයිරල් වැඩසටහන මෙපමණ දුරක් පැමිණි එක ගැන. ඇත්තටම කිව්වොත් මගේ කේක් බයි කවි Facebook page එක පටන් අරගෙන දැනට අවුරුදු 5ක් විතර වෙනවා. ඒ කියන්නේ කොරෝනා, ඒ කියන්නේ කොවිඩ් කාලෙත් එක්ක ගොඩක් මිනිස්සුන්ට ලොක්ඩවුන් එකේ හින්දා එළියට යන්න තිබ්බ පහසුතාවය ගොඩක් දුරට අඩු වුණා. ඒ නිසා මම හිතුවා මගෙම කියලා ව්‍යාපාරයක් පටන් අරගෙන මිනිස්සුන්ට පුළුවන් විදියට සේවයක් දෙන්න හිතුවා. ඊට පස්සේ ඉතින් මම ටික ටික මම හිතුවා කේක් හදන්න කට්ටිය අඩුයි. එතකොට ඒ කාලේ මම හිතුවා මම කේක් හදන්න පටන් ගන්න ඕනි කියලා හිතලා කේක් හදන්න ගෙදර පටන් ගත්තා. අපේ අයියාගේ බර්ත්ඩේ එකට තමයි මම මුලින්ම කේක් එකක් හැදුවේ. එතකොට මට oven එකක්වත් බීට් එකක්වත් තිබ්බේ නෑ. මම මුලින්ම කේක් එක අතින් බීට් කරලා තමයි රයිස් කුකර් එකේ හැදුවේ කේක් එක. ඒක කාලා රහයි කියලා තමයි තාත්තා මට oven එකක් ගෙනල්ලා දුන්නේ. මම දන්නෙත් නෑ තාත්තා oven එකක් ගේනකම් මම දන්නෙත් නෑ තාත්තා oven එකක් මට ගෙනල්ලා දුන්නා කියලා. ඊට පස්සේ මම ඉතින් ටික ටික මට අම්මා ලොකු අම්මා කට්ටියකම උදව්වේ ටික ටික කේක් හදන්න ඕන කරන බඩු ටික මම ටික ටික ගත්තා. ඊට පස්සේ මම YouTube බලලා කේක් අයිසිං කරන්න ඉගෙන ගත්තා. පස්සේ මට හිතුණා මම තව ටිකක් මේ ඉගෙන ගත්තොත් හොඳයි කියලා. ඊට පස්සේ මම මාතලේ ඉන්දු කේක් ඇකඩමි එකත් එක්ක එකතු වෙලා ඔන්ලයින් කෝස් එක කරන ගමන් මම මගේ පේජ් එකත් පටන් අරගෙන කේක් කෝස් එක කරන අතරතුරම මට මගේ පළවෙනි කේක් ඕඩර් එකත් ආවා. කොහොම හරි ඕඩර් එක දුන්නා. අපේ අම්මා මට ඒකට ගොඩක් සපෝට් කරා. මොකද පළවෙනි ඕඩර් එකේ හින්දා ටිකක් බය වෙලා හිටියේ. ටික ටික එහෙම ගෙදර අයගෙත් උදව් ඇතුව ටික ටික ඉස්සරහටම ගියා. ඊට පස්සේ ඒ කාලේ අපිට කොරෝනා කාලේ අපිට ගෙදර ඔන්ලයින් ක්ලාස් නේ O-level වලට තිබ්බේ. ඒතර O-level කරන අතරතුර ඉස්කෝලේ ගමනුත් එක්ක ඊට පස්සේ ටියුෂන් පැඩයි ඔක්කොමත් එක්ක කොහොම හරි කරගෙන ගිහිල්ලා ඒ වගේම තමයි මේ ඔබගේ ආයතනයත් එක්ක අනුබද්ධිත H&H gift house ආයතනය පිළිබඳවත් යම්කිසි පැහැදිලි කිරීමක් සිදු කර ගැනීම අවශ්‍යයි. ඔව්. අපේ කේක් බයි කවි page එකත් එක්කම අපි තව page එකක් කරගෙන යනවා H&H gift house කියලා page එකක්. අපේ H&H gift house page එකෙන් ලංකාව පුරාම gift item delivery පහසුකම් සහිතව අපි කරගෙන යනවා. gift item වලට අමතරව birthday decoration, birthday function ඒ වගේ පොඩි event අරගෙන අපි event organize කරනවා. ඊට අමතරව අපි දැන් H&H gift house එකෙන් අපි පටන් අරගෙන තියෙනවා vehicle surprise එක. එතකොට අපි ලංකාව පුරාම vehicle surprise පහසුකමද කස්ටමර්ස් ලට ලබා දීලා තියෙනවා මේ වෙද්දී. ඒ වගේම තිහන්ස දැනගන්න අවශ්‍යයි කේක් බයි කවි ආයතනයෙන් ලබාගත හැකි සේවාවන් මොනවද කියන කාරණාව. අපේ කේක් බයි කවි page එකත් එක්ක එකතු වුණොත් ඔයාලට පුළුවන් අලව්ව වරකපල පොල්ගහවෙල කුරුණෑගල නාරම්මල ගිරිඋල්ලවට සියලුම බර්ත්ඩේ කේක් එතකොට වෙඩින් කේක් ස්ට්‍රක්චර්
කප් කේක් වගේ දේවල් ඩිලිවරි පහසුකම් සහිතව ගන්න පුළුවන්. ඊට අමතරව බ්‍රවුනිස්, ලාවා කේක්, ජා කේක්, වෙඩින් කේක් පීසස් වගේ දේවල් අපි ලංකාව පුරාම ඩිලිවරි කරනවා. ඊට අමතරව තව කස්ටමර්ස්ලාට දැන් අපෙන් ගන්න පුළුවන් ඩෙසර්ට් වර්ග, එතකොට බේකරි නිෂ්පාදන වගේ ෂෝටීස්, ඒ වගේ දේවලුත් අපි කස්ටමර්ස්ලාට අපෙන් දැන් ගන්න පහසුකම් අපි සලස්වලා තියෙනවා. ඒ වගේම තිහංස දැනගන්න කැමති කේක් බයි කවි ආයතනයේ ඉදිරි සැලසුම් සහ බලාපොරොත්තු මොනවද කියන කාරණා? ඔව්, මම හිතාගෙන ඉන්නවා ඒ කියන්නේ මට ඉන්න කස්ටමර්ස්ලා සහ ෆෑන් බේස්ලාත් එක්ක ඒගොල්ලෝ මට ගොඩක් කියනවා මම දන්න දැනුම පුළුවන් නම් මට ඒගොල්ලන්ට දෙන්න කියලා. ඉතින් මම හිතාගෙන ඉන්නේ තව මාස 2කින් වගේ කේක් බේකින් and ඩෙකොරේටින් ඔන්ලයින් හරහා ක්ලාස් එකක් පටන් ගන්න. ඒ ඔන්ලයින් කෝස් එක මාස 2කින් පටන් ගන්නවා. ඒකට මගේ කස්ටමර් බේස්ලාට පුළුවන්, එතකොට ෆෑන්ස්ලාට පුළුවන්, ඒ වගේම තව මේ වීඩියෝ එක බලන ඕනම කෙනෙක්ට මගෙත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. වයස් සීමාවක් නැතුව ඉගෙන ගන්න කෙනෙක්ට උනත් මම මේ ඔන්ලයින් හරහා මේ දැනුම ලබා දෙන්න කැමතියි. ඒ සියලු බලාපොරොත්තු සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මීට අමතරව තිබෙන වූ සැලසුම් මොනවද? ඔව්, අපි බලාපොරොත්තු වෙනවා අපෙම කියලා ශාඛාව පටන් ගන්න අලව නගරේ අවට. ඒ සඳහා අපි සියලුම කේක් වර්ග, අතුරුපස වර්ග සහ බේකරි නිෂ්පාදන ඇතුළුව තමයි අපි අපේ ශාඛාව අලුතෙන් පටන් ගන්නෙ. ඊට අමතරව කස්ටමර්ස්ලාට අවශ්‍ය විදිහට කේක් වර්ග, අතුරුපස වර්ග වගේම ඩෙකොරේෂන් සම්බන්ධවද අලංකාරමත් මුළු පාටි එකම, මුළු ෆන්ක්ෂන් එකම අවසන් වෙනකන් අපෙන් වෙන්න තියෙන සියලුම වැඩ කටයුතු ටික කස්ටමර්ස්ලාට ලබා දෙන්න අපි ලෑස්ති කරලා තියෙනවා. ඒ නිසා මම ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙලා ඔයගොල්ලන්ගේ ෆන්ක්ෂන් එක ලස්සන කරගන්න කේක් බයි කවි පේජ් එකත් එක්ක එකතු වෙන්න කියලා. දිරිය තරුණියක් විදියට අද ඔබ බොහෝ දුර ගමනක් ඇවිත් අපි සුබ ප්‍රාර්ථනා කරනවා ඔබේ සියලුම බලාපොරොත්තු ඔය විදිහටම සාර්ථක වෙන්නට කියලා. ඔබේ ව්‍යාපාර කටයුතු සාර්ථක වෙන්නට කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ සාර්ථකත්වයත් එක්ක තවත් දවසක අපි බලාපොරොත්තු වෙනවා ගෝල්ඩ් වයිරල් තවත් වැඩසටහනකින් ඔබව මේ විදිහටම ආදරණීය ප්‍රේක්ෂකයන් හමුවට අරගෙන එන්න. ඒ හැම දෙයක් එක්කම මම මතක් කරන්නම් ආදරණීය ඔබට මේ කේක් බයි කවි ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා ඇනවුමක් ලබා දෙන්න හෝ එහෙමත් නැත්නම් මේ ආයතනය හා සම්බන්ධ වන්නා වූ පාඨමාලාවන් එක්ක කොහොමද සම්බන්ධ වෙන්නට හැකියාව තියෙන්නේ? දුරකථන අංකයන් සහ ලිපිනයන් මම මතක් කරන්නම් 076 345 8035 ලිපිනය ගණේකන්ද අලව. ඔබට හැකියාවක් තිබෙනවා කේක් බයි කවි ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා ඔබට අවශ්‍ය කරන්නා වූ ඇනවුම් ඒ වගේම පාඨමාලාවන් හා සම්බන්ධ වන්න. අද දවසේදී කේක් බයි කවි ආයතනය පිළිබඳව බොහෝ තොරතුරු අපි දැන කියාගත්තා. ආදරෙන් ඉල්ලනවා රැඳී ඉන්න කියලා. මේ හොඳම දේ ගැන රටටම කියන ගෝල්ඩ් වයිරල්.